අපි වෙනුවෙන් අපි කියන කතා නොකර රණවීර සර්මරුමක් තිබෙන්නට බෑ. මොකද ගෝඨාස් වෝ කියන ඔහු ඒ ග්‍රන්ථයේම පළ කරන විදිහට 4 වන හමුදාව බවටපත් උනේ මේ sannivedana ක්‍රියාවලිය. මොකද මේක විද්‍යාත්මක sannivedana සංකල්පයක් අපි මම හිතන්නේ ලෝකේ පළවෙනි වතාවට භාවිතා කරේ. ඒකේ ගෞරවය වැඩියෙන් හම්බ වෙන්න ඕන. එවකට ආරක්ෂක ලේකම්වතිව සිටි පසු අපේ ආදරණීය ජනාධිපති බවට පත්ව අපේ මව්බිමට හතුරුකම් කරන අයගේ බලපෑමෙන් එම තනතුර හැරදෑමට සිදු වුණු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මම එහෙම කියන්නේ එතුමාත් මමත් හඳුනා නොගන සිටින කාලයක ඔවුන්ට ආරාධනා කරා හමුදාවේ ඇබෑර්තු කියලා තිබුණා ඉස්සර. හමුදාවේ අය දන්නවා පත්‍රේ දානවා දිනමින පත්‍රයේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හමුදාවේ ලාංඡනය උඩින් දාලා යුද්ධ හමුදාවේ ඇබෑර්තු කියලා. ඉතින් ඒ දැන්වීම මට පෙන්නලා තමයි ගෝඨාභය ලේකම්තුමා කිව්වේ මේක ලස්සනට බැරිද අපිට දිලිත් හොඳ ඇට්‍රැක්ටිව් විදිහට දාන්න. ඇමරිකාවේ නම් ඇඩ්ස් දානකොට මෙහෙමයි දාන්න කියලා කිව්වා පත්තරේ. ඒක තමයි අපේ හඳුනුම්කමේ අපේ ආදරයේ සෙනෙහසේ ආරම්භම. ඉතින් එතුමා එහෙම කිව්වම මම එහෙම දැන්වීමක් නිර්මාණය කරන ගමන්ම කල්පනා කරා එම දැන්වීමෙන් පමණක් අපේ ඇත්ත ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියලා. මොකද එතුමා ඒ කතාවේදී කිව්ව කතාව තමයි දැන් දිලිත් එන්නේ නැහැ හමුදාවට බැඳෙන්නේ. එන අයත් පළවෙනි නිවාඩුවෙන්ම විශාල පිරිසක් ඩිසර්ට් කරනවා කියලා. Desertion. So that was the real issue. Not really to attract people only and how to keep them. ඉතින් මේ දැන්වීමෙන් එක සිද්ධ නොවෙනවායි කියලා තේරුණාම අපි දින 17ක සමීක්ෂණයක් කරා හමුදාවේ ඇතුළේ ඉන්න අයත් ඒ වගේම හමුදාවේ අයගේ ආදරණීයනුත් සාමාන්‍ය ජනතාවත් අලලා සාම්ප්‍රදායික සමීක්ෂණයක් කරා. ඒ සමීක්ෂණයෙන් මතුණු කරුණුත් අපි නිරීක්ෂණය කළ කරුණුත් භාවිතා කළා හමුදාවට පුද්ගලයන් බඳවා ගැනීමත් බැඳෙන පුද්ගලයන් රඳවා ගැනීමත් කියන මේ දෙක සඳහා තමයි මේ අපි වෙනුවෙන් අපි කියන විද්‍යාත්මක හා තාර්කික අපි sannivedana භාෂාවෙන් කිව්වොත් ස්ට්‍රැටජික් කැම්පේන් එකක් අපි ලොන්ච් කරේ. ඉතින් මම විශේෂයෙන්ම ගෝඨාභය මහත්මයාට මේ විශේෂ ගෞරවය අනිකුත් ගෞරවයන් අතර ඔහුට ලබා දෙන්නේ ඔහුට මේ සංකල්පය අපි ප්‍රසන්ට් කරනකොට ලංකාවේ චීෆ් ඔෆ් ස්ටාෆ්ලා 3 දෙනාමත් එතන හිටියා. අපේ ආදරණීය පාරමී කුලතුංග ප්‍රතිතුමත් එතන ඒවකට හිටියා. ඔහු තමයි චීෆ් ඔෆ් ස්ටාෆ්. හැබැයි මේ කිසි කෙනෙකුට එතන හිටපුවාට තේරුම් ගන්න බැරි වුණා මේකේ පිටිපස්සේ ලොකු විද්‍යාත්මක ව්‍යායාමයක් තියෙනවා. ඒක නිසා මේක සාර්ථක වෙයි කියලා මම මේ ඇත්තම කිව්වේ. ඔවුන් ඒකට විරුද්ධ වුණා. විශේෂයෙන්ම අපි කිව්වා මේකෙදී අපි විරෝධාර රණවිරුවාය කියන වචනය භාවිතා නොකර ඒ යුද්ධයක තියෙන යුදකාමී බවත් වීරත්වයත් මතු නොකර මනුෂ්‍යත්වය මතු කිරීම තුළින් අපිට පුළුවන් මේක කරන්න. ඒකයි ඒක නැත්තේ උඩින් පනින සොල්දාදුවන් තුවක්කු ගත්ත ඒ අය නැත්තේ ඒ කිසිම දෙයක් නැතුව මනුෂ්‍යත්වය පමණක් පිළිබිඹු වෙන අපි වෙනුවෙන් අපි කියන ගීතය සහ ඒකට අදාළ පටිය ඒ රූපරාමු සියල්ලම ඔබ දන්නවද දන්නේ ඒක නිරීක්ෂණය කළාද කියලා. ඒක ඉන්නේ ඇත්ත සොල්දාදුවන් සහ ඇත්තම අය. කවුරුත් නළුවෝ නිලියෝ නෙමෙයි. ඉතින් ඒක එහෙම උනේ අපේ ලේකම්තුමාට තේරුම් ගන්න පුළුවන් කමක් තිබුණා මේක ඇතුලේ වැඩක් තියෙනවා කියලා. විශේෂයෙන්ම අපි වෙනුවෙන් අපි කියන වාක්‍ය දැම්මම ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාව මට විශාල වශයෙන් චෝදනා කරා මෙරා ලංකාවේ මහාචාර්යවරයෙක් එතුමා කිසි මහිතකින් නෙමෙයි කරේ කොහොමද අපි වෙනුවෙන් අපි වෙන්නේ කියලා. ඒක ව්‍යාකරණත් විවේචනය කරනවා. අපි වෙනුවෙන් අපි වෙන්න බෑ කියලා. ඉතින් සතුටු වෙනවා ලංකාවේ ආණ්ඩුවට 7-5ක්වත් වියදම් කරන්න සිද්ධ වුණේ මේ කැම්පේන් එකට. අපේ පෞද්ගලික ධනයත් අපිට උදව් කරපු මේ රට ආදරය කරන මිනිස්සුත් එකතු වෙලා තමයි මේ කැම්පේන් එක කරේ. ලංකාවේ දැනට කරපු වඩාත්ම වියදම් කරපු සියලුම නාලිකාවල අපිට පුළුවන් වුණා දාගන්නට ආණ්ඩුවෙන් සල්ලි ගන්න නැතුව නිර්මාණ පිටිපස්සේ නිර්මාණ ගොඩක් කරා. ඔය කියන අපි වෙනුවෙන් අපි සින්දුවට අමතරව අපි ගොඩක් නිර්මාණ කරා. හැම හමුදා ඛණ්ඩයකටම අපේ ටී-ෂර්ට්, එතකොට අපේ සුවනියර්ස්, hoardings, cutouts, press advertisement, leaflets ඊළඟට පයින් ගියපුවා මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ මහා විශාල ව්‍යායාමය හැදුනේ. හැබැයි ඒ ප්‍රතිඵලයක් හැටියට අපිට පුළුවන්කම ලැබුණා දත්ත සාක්ෂි සහිතවම හමුදාවට ඕනෑතරම්
ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් බදවා ගන්නට ඒ වගේම ලෝකයේ කිසිම රටක නොතිබුණු හමුදා හැරහැමේ ප්‍රතිශතයක් පවත්වාගෙන යන්නට ලැබුණා යුද්ධයේ උපරිම අවස්ථාව. අර එක්තරා නාලිකාවකේ දවස්වල පෙන්වන්නේ හැමදාම කොච්චර මිනි ගේනවද කියලා අර දුප්පත් ගෙවල් පෙන්නලා ඒක බොහොම අවඥාවට ලක් කරන මොහොතක. ඒකත් මතක තියාගන්න එපා අපි අවඥාවට ලක් කරන මොහොතක තමයි මේක සිද්ධ වුනේ. ඉතින් මේකේ ප්‍රතිඵලයක් හැටියට යුද්ධ ජයග්‍රහණය කරන්න ලැබුණා. යුද හමුදාවට වෙනත් හමුදාවට සම්බන්ධය දන්නවා. යුද්ධයක් කියන්නේ ආයුධ නෙමෙයි මානව සම්පත විශේෂයෙන්ම එවකට මානව සම්පත අද මේ ඩ්‍රෝන් තාක්ෂණය භාවිතා කරන යුද කාලයකට වඩා එවකට බිමින් පාබල යටින් මේ යන්නේ වැඩේ ලොකු වැඩක් ඉතින් ඒක කරන්න ලැබුණා. ඒ ලංකාවේ සියලුම ජනතාවගේ ජයග්‍රහණයක් බවට පත් වුණා. මම හිතනවා අපේ මුවාංග සිත රැවුදෙන ජනප්‍රියම ගීතය බවටත් එයපත් වුණා. ඉතින් ආඩම්බර වෙනවා අපිට එහෙම දෙයක් කරලා මේ රටේ අපි මෞබිම රැක ගන්නට අපිට දායකත්වය ලබා දීමට හැකියවීම සම්බන්ධයෙන් ඒ වගේම මේ ලයින්ස් මම ලිව්වේ මමත් එක්ක අපේ ආයතනයේ වැඩ කරපු නායනානන්ද පෙරේරා කියන ඇත්ත එක එකතු වෙලා තමයි අපි මේ ලයින්ස් ලිව්වේ. මේ හැම ලයින් එකකම තියෙනවා හොඳට ආපහු ඇහුවොත් මේ අපේ වීරෝදාර සොල්දාදුවාට ඔබට කියපු මනුෂ්‍යත්වයේ ඒ හැඟීම් ඒ පරිකල්පනය සඳහා අවශ්‍ය වචන ඒක පිටිපස්සේ තියෙනවා. ඉතින් මේ ගීතේ මම හිතනවා පිටිපස්ස නිර්මාණය වුණු මේ මහා ව්‍යාපාරයේ හිමිකරුවන් ඔබයි. ඒ වගේම මේ රටේ රණවිරුවන් කවදාකවත් සැබළුණු වන්නේ නැහැ. අපි ජීවිතුන් අතර ඉන්නකම් අපේ ප්‍රාර්ථනය සහ අභියෝගය අපි ජීවිතුන් අතර නැති දවසකට මේ මහා ජයග්‍රහණය පිටිපස්සේ හිටි රණවිරුවන් සැමරෙන ශ්‍රී ලංකාවක් බිහි කරන්නට ඉතින් ඒ සඳහා ඔබ මේ දැක්වූ සියලු කැපවීමත් අගය කරමින් රට වෙනුවෙන් දිවිදුන් සියලුම රණවිරුවන් හදවතින්ම සේගන්වමින් ඒ වගේම Tamanගේ අත්පය ඇස් නාසා අවයව අහිමි කරගනිමින් Tamanට අහිමි කරගනිමින් රට වෙනුවෙන් කළ කැපකිරීම නැවත වරක් මෙසේ ස්මරණය කරමින් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඉහළම බොහොම ස්තුතියි.